හායි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අපේ channel එකේ ගෙනල්ලා වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ කොහොමද ඔයාලා බලන YouTube වීඩියෝ වලට සාර්ථකව සිංහල සබ්ටයිටල් දාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයාලා මේකේ මුලින්ම ඔයාලා ඕපන් කරගන්න ඕනේ. ඔයාලා Google Chrome එක. ඒ කියන්නේ ඔයා මේ විදිහට සිංහල සබ්ටයිටල් දාලා බලනකොට YouTube app එකෙන් නෙමෙයි යන්නේ. ඔයානේ Google Chrome එක හරහා YouTube web එකෙන්. හරි ඊට පස්සේ ඔයා Google Chrome එකට ආවට පස්සේ මේකේ උඩ තියෙන search bar එකට ගිහිල්ලා type කරගන්න www.youtube.com කියලා. හරි කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේ Chrome එක හරහා YouTube බලනවා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. අනික ඔයාට anytime data නැහැ කියලා worry වෙන්න එපා. මොකද ඔයාගේ තියෙන YouTube package එකද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට YouTube package එක හරහාම මේ විදියට search කරලා YouTube app එකට web එකෙන් යන්න පුළුවන්. මොකද ඔයාගේ YouTube package එක කියන්නේ ඒ YouTube වලට අදාළ කරන data තමයි තියෙන්නේ. ඒක web එකෙන් වුණත් app එකෙන් වුණත් ඔයාට ඒ විදිහට YouTube බලන්න පුළුවන්. ඒ හින්දා ඔයා මේ විදිහට Google search කරගන්න youtube.com කියලා. ඊට පස්සේ ඔයා මේක enter කරන්න. හරි ඊට පස්සේ ඔයා හුරුපුරුදු ඉන්ටර්ෆේස් එකක් විදිහට YouTube එකට නැවත රීඩිරෙක්ට් වුණොත් ඔයා ඒකෙන් බැක් වෙලා මේ Google Chrome එකෙන්ම වෙබ් එක හරහා එන්න මේකේ උඩ වෙබ්සයිට් එකේ ඩොමේන් එක පෙන්නන්නේ m.youtube.com කියලා. ඔයා මේක හරි ටයිප් කරලා YouTube වෙබ් එකට එන්න ඔයා ඇප් එකට රීඩිරෙක්ට් වුණොත් ඔයා ආයෙත් මේකටම එන්න. හරි ඔයා YouTube වෙබ් එකට මේ විදිහට ආවට පස්සේ පල්ලෙහා තියෙන account එක බලන්න ඔයාගේ අදාළ කරන email එකද මෙතන තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා අදාළ account එකෙන්ද මේ YouTube වෙබ් එකට log වෙලා ඉන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාට ඕන කරන Gmail එක තෝරලා ඒකෙන් නැවත log වීමේ හැකියාව ඔයාට තියෙනවා. හරි අපි දැන් බලමු ඕන කරන වීඩියෝ එකකට කොහොමද සිංහල සබ්ටයිටල් සරලව දාගන්නේ කියලා. හරි යාළුවනේ ඔයාලා මේකෙදි තෝරගන්න ඕනේ ඔයාලට ඕන කරන වීඩියෝ එක. මම මේ වෙලාවේ තෝරගන්නවා Iron Man කියලා සර්ච් කරලා ගොඩක් Marvel එකේ පොපියුලර් වෙච්ච ෆිල්ම් එක කෑල්ලක්. මේකේ අපි බලමු සබ්ටයිටල් දාලා සිංහලෙන් වැඩ කරනවද කියලා. හරි ඔයා මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඇතුළට ආවට පස්සේ ඔයාට උඩ තියෙන CC කියලා සබ්ටයිටල් බටන් එක ඔයා ඒක ක්ලික් කරොත් සාමාන්‍යයෙන් ඒ වීඩියෝ එකට අදාළ ලැන්ග්වේජ් එකෙන් ඒ කියන්නේ ඒක ඉන්දියන් එකක් නම් හින්දි විදිහට ලැන්ග්වේජ් එක වැටෙනවා ඉංග්‍රීසි විදිය එකක් නම් ඒකට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක විදිහට සිංහල ඉංග්‍රීසි සබ්ටයිටල් වැටෙනවා. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද ඕනම වීඩියෝ එකකට සිංහල සබ්ටයිටල් යොදා ගන්න කියලා. ඔයා දැන් මේ CC කියන සබ්ටයිටල් බටන් එක ඔබලා ඔන් කරලා තියාගන්න. ඊට පස්සේ එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් setting icon එක. ඔයා setting icon එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒකේ තියෙන මෙනු එකක්. ඒ කියන්නේ setting වල ඇතුළේ තියෙන setting icon කීපයක්. ඔයා ඒකෙදි මෙතන තියෙනවා caption කියලා එකක්. ඒකේ දැනට ඔන් වෙලා තියෙන හින්දි. ඒ කියන්නේ ඔයාගේ සබ්ටයිටල් එක මේ වීඩියෝ එකේදී ඔන් වෙලා තියෙන හින්දි සබ්ටයිටල් එකක්. යට අඩියම තියෙනවා auto translate කියලා එකක්. ඔයා ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාට ගොඩක් ලැන්ග්වේජ් ගොඩක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මන් දන්න තරම නම් මේකේ ඔක්කොම වගේ ලැන්ග්වේජ් තියෙනවා. ඔයා ඒක පල්ලෙහාට ඇවිල්ලා සිංහල කියන එක ක්ලික් කරගන්න. හරි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ සිංහල සබ්ටයිටල් එක ඕන කරන විදිහට ඕනම වීඩියෝ එකකට සරලව ඒක ඩිරෙක්ට් වෙනවා. තව පාරක් මතක් කරනවා යාළුවනේ මේකට කීයටවත් anytime data ඕන කරන්නේ නැහැ. ඔයාට තියෙන YouTube package එකද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට YouTube package එක හරහා මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා Google එකට ගිහින් හැබැයි YouTube කියලා ගහලා එන result එකෙන් YouTube app එක ගන්න බෑ. මොකද ඔයාට එහෙම search කරන්න anytime data නැහැ නේ හින්දා ඔයා www.youtube.com නිවැරදිව type කරන්න. මොකද එතකොට තමයි ඔයා YouTube web එකට එන්නේ ඔයාගේ YouTube පැකේජ් එක හරහා. මොකද පැකේජ් එක විතරක් තිබ්බහම හොඳටම ප්‍රමාණවත් මේ වැඩේට ඔයාට anytime data උනේ නැහැ කියලා මම ආයෙත් කියනවා. හරි අපි දැන් බලමු කොහොමද මේක ඩෙස්ක්ටොප් එකකින් කරගන්න කියලා. මේ ෆෝන් එක වගේ ඔයාට වෙනම app එකක් use කරන්න ඕනේ නැහැ. ඔයා ඩෙස්ක්ටොප් එක කරනවා නම් ඉතා සරලයි. එහෙනම් අපි යන ඩෙස්ක්ටොප් එක මොනවද කියලා බලන්න. හරි ඔයා මේකෙදි ඔයා ඕපන් කරගන්න වගේ වෙබ් බ්‍රවුසර් එකක්. ඒ කියන්නේ Google Chrome හරි Microsoft Edge හරි මොකක් හරි වගේ තියෙන Chrome මොකක් හරි වගේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඔන් කරගන්න. ඊට පස්සේ ඔයා මේකේ youtube.com එකට යන්න සරලව ඔයාට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. youtube.com විතරයි. ඔයා එහෙමම එනවා මේ වගේ YouTube වෙබ් එකට. මොකද ඔයාට සාමාන්‍යයෙන් මැෂින් එකක් යූස් කරනවා නම් ඒකට
YouTube ඇප් එකක් දීලා නැහැ තාම. ඔයා වෙබ් එකේ යන්න ඕනේ. ඔයා මේකෙදි ඔයාට ඕන කරන සෝන් එක හරි වීඩියෝ එක හරි ක්ලික් කරගන්න. හරි මම මේ වෙලාවේ ඉලුමිනාටි කියන මේ සෝන් එක තෝරගන්නවා සින්දු ගැන විතර හිතන්න එපා. හරි ඔයාලට මෙතන CC කියලා ඒකෙත් බලා ගන්න පුළුවන් අර විදිහටම සබ්ටයිටල් බටන් එක ඔයා ඒක ක්ලික් කරලා ඔන් කරගන්න. එතකොට ඔයාට සෙටින් කියන එක ක්ලික් කරලා අර විදිහට අර ෆෝන් එකේ විදිහටම සබ්ටයිටල් උන් කරගන්න තියෙන්නේ. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒ විදිහමයි. ඔයා සබ්ටයිටල් ගිහිල්ලා ඒකේ ඔටෝ ට්‍රාන්ස්ලේට් ගිහිල්ලා ඒකෙදි ඔයාට ඕන කරන ලැන්ග්වේජ් එක තෝරන්න. ටැමිල් නම් ටැමිල්, සිංහල නම් සිංහල. හරි ඊට පස්සේ ඔයා වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයාගේ සිංහල සබ්ටයිටල් එක අර ෆෝන් එකේ විදිහටම මේකෙත් ප්ලේ වෙනවද කියලා. හරි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ සිංහල සබ්ටයිටල් එක ඕන කරන විදිහට ඕනම වීඩියෝ එකකට සරලව ඒක ඩිරෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඕන වීඩියෝ එකකට මේ විදිහට සිංහල සබ්ටයිටල් දාගන්න පුළුවන්. මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයා ටැමිල් ෆිල්ම් එකක් ඊට පස්සේ ඉංග්‍රීසි සින්දුවක් ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයා YouTube එකෙන් වීඩියෝ බලද්දි ඔයාට මේ සිංහල සබ්ටයිටල් දාගන්න ගොඩක් වටිනවා. මොකද භාෂාවක් තේරෙන්නේ නැති හින්දා ඔයාට කියන දේ අකුරක් විදිහට සිංහල සබ්ටයිටල් එකක් විදිහට පේන එක ගොඩක් වටිනවා. ඒ වගේ මම හිතනවා අද ගෙන අපේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් යාළුවනේ මේ වගේ ගොඩක් এডুকেෂනල් ටියුටෝරියල් අපි මේ YouTube channel එකේ අපි අප්ලෝඩ් කරනවා. ඒ හින්දා යාළුවනේ අපිව subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් යාළුවනේ මම යනවා. සුබ දවසක්.